ආයිබෝන් දුවේ පුතේ ඔයාලා හැමදෙනාම අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ 23 වෙනි ගැටලුව. මේකෙදි ඔයාලගෙන් අහලා තියෙන්නේ පහත රූපයේ දැකිය හැකි මුළු සමචතුරස්‍ර ගණන සොයන්න කියලා. ඉතින් පුතේ මේ වගේ ගාණක් ඔයාලට විභාගෙදී ආවොත් අපි බලමු කොහොමද මේක ලේසියෙන් කාලය ඉතුරු කරගෙන විසඳගන්නේ කියලා. ඉතින් පුතේ මේකේ බලන්න කොටු එක පැත්තකට මේ රූපය කොටස් පහකට බෙදලා තියෙනවා. අනිත් පැත්තට කොටස් පහකට බෙදලා තියෙනවා. මේ වගේ අවස්ථාවක් අපිට ආවොත් එහෙම අපි මේක කොහොමද ලේසියෙන් විසඳගන්නේ කියලා අපි බලමු. ඊට කලින් අපි බලමු මේක නිකන් අපිට පේන විදිහට මේක සමචතුරස්‍ර කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා මේ වගේ ගහනක් අලුතෙන් හදන කෙනෙක් නම් නැත්තම් 3 වසර 4 වසරේ දරුවෙක් නම් ඔයාලා මේ වගේ ගණනක් ගන්නට හදලා නැති වෙයි. අපි බලමු මේකේ බැලුව බැලමට අපිට සමචතුරස්‍ර කීයක් වෙනවද? ඇත්තටම මේකේ සමචතුරස්‍ර කීයක් තියෙනවද කියලා. හරි පුතේ බලන්න මෙන්න මේ විදිහට මේ මම ඔයාලට පාට කරලා පෙන්නනවා කියනවා. කහ පාට සමචතුරස්‍රයක් අපිට හැදිලා තියෙනවා. මේ වගේ සමචතුරස්‍ර මේ කුඩා සමචතුරස්‍ර මේක අපිට ගණන් කළොත් මේක පැත්තකට තියෙනවා සමචතුරස්‍ර පහ. මේ අනිත් පැත්තට තියෙනවා පහ. ඒතර අපි දන්නවා මේ වගේ එකකින් පහ වැඩි කිරීම පහ කියලා මේකේ සමචතුරස්‍ර කුඩා සමචතුරස්‍ර ගණන අපිට හොයන්න පුළුවන්. මේක විතරක් අපිට දැක්කට මදි මේ වගේ ගණනක් දෙනවා. මේක අහන්නේ අපිට දකින්න පුළුවන් සමචතුරස්‍ර කීයක් තියෙනවද කියලා. අපිට මේක කපා ගන්න පුළුවන් සමචතුරස්‍ර ගණන මෙන්න මේ කුඩා කොටස් ටික විතරයි. නමුත් පුතේ බලන්න මෙන්න මේ විදිහට අපිට තවත් සමචතුරස්‍ර දකින්න පුළුවන්. ඒතර කපා ගන්න පුළුවන් නෙමෙයි අපිට මේක දකින්න පුළුවන් සමචතුරස්‍ර ඔක්කොම අපිට මේකේ මේ කීයද කියලා යහන්නේ. එතකොට පුතේ අපිට පුළුවන් එක කොටසක් ඒක සමචතුරස්‍රයක් විදිහට ගන්න. ඒ වගේ මේ කොටස් හතරක් එකතු කරලා හැදෙන කොටසත් අපිට සමචතුරස්‍රයක් විදිහට අපිට දකින්න පුළුවන්. එහෙනම් අපිට මේ වගේ කොටසුත් මේක කීයක් තියෙනවද කියලා ගණන් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේක බලන්න පොඩ්ඩක් ඔයාලට පේන විදිහට මේ විදිහට අරගෙන කීයක් තියෙනවද කියලා ඊගාවට පුතේ අපිට පුළුවන් මේ විදිහට කොටස් 9ක් එකතු කරලා එක පැත්තකට 3ක් ගාන හැදෙන සමචතුරස්‍ර කීයක් තියෙනවද කියලා හොයන්න පුළුවන්. එතකොට මෙතනින් පටන් අරගෙන මේ විදිහට මුල්ලකින් පටන් අරගෙන පුළුවන්. ඊට පස්සේ මෙතන එක කොටුවක් කැල්ලා ඊගාවට එන කොටු 3 සහ පල්ලෙහාට කොටු 3ක් අරගෙන මේ විදිහට අපිට මේකේ සමචතුරස්‍ර යම් කිසි ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. ඒ වගේම පුතේ අපිට පුළුවන් මේ සමචතුරස්‍ර 4 ගාන එක පැත්තකට 4 ගාන වෙන සමචතුරස්‍රයක් හදාගන්න. ඒ වගේම පුළුවන් පුතේ අපිට මේ ලොකු කොටුවන සමචතුරස්‍රයක් විදිහට දකින්න. එහෙනම් අපිට මේ ඔක්කොම අපේ මේ ගානට ඇතුළත් කරගන්න යනවා. අපි බලමු මේක ලේසියෙන් කොහොමද හදන්නේ කියලා. අපිට මේ විදිහට එකින් එක අරගෙනත් අපිට මේක හොයලා උත්තරේ ගන්න පුළුවන්. නමුත් පුතේ එහෙම කරන්න ගියොත් අපිට පැටලෙන්න පුළුවන් සහ අපිට වෙලාව යන්න පුළුවන්. මේ වගේ වෙලාවකදී අපි කරන්න ඕන මේ විදිහට එක පැත්තක පේන තියෙන සමචතුරස්‍ර කොටු ගානට අංක දා ගන්නවා. එකේ ඉඳලා තියෙන ප්‍රමාණය අංක දා ගන්නවා. ඒතකොට පුතේ මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. හැබැයි එක පැත්තකට දෙපැත්තටම සමානව මේක කොටස් බෙදලා තියෙනවා නම් විතරයි. ඒකට එහෙම නැති අවස්ථාවකදී වෙනම ක්‍රමයක් තියෙනවා. ඒක මම ගැටළු දේවල් කියලා දෙන්නම්. හරි පුතේ මෙහෙම වුණාම අපි කරන්නේ මේක මේ විදිහට මම අංක කරගන්න ඕන කිව්වා. ඊට පස්සේ ඒ තියෙන අංකෙන්න මේ පළවෙනි කොටුවේ තියෙන 1 එහෙනම් 1 එකෙන් වැඩි කරනවා. ඊට පස්සේ දෙවෙනි කොටුවේ තියෙන 2 දෙකෙන් වැඩි කරනවා. වැඩි කරලා අපිට මේ එන උත්තර ගන්න අපිට මේ විදිහට ලියා ගන්න ඕන. ඊට එක වැඩි කිරීම 1 1යි, 2 වැඩි කිරීම 2 4යි. ඒ විදිහට අපිට මේ සම්පූර්ණ උගන්වන උත්තර ටික ලියලා මේ ටික අපිට එකතු කරගන්න ඕන. ඊට අපිට මේ ටික එකතු කරුවොත් 1ට 4යි, 1ට 9යි. ඒ ටික ඔක්කොම අපිට එකතු කරුවොත් මේකේ පිළිතුර 55 වෙන්නේ. ඒකට ඔයාලා හදලා බලන්න මේක 55 තමයි පිළිතුර වෙන්නේ. ඒකට පුතේ මෙන්න මේ සම්පූර්ණ කොටුවේ රූපේ දකින්න පුළුවන් සමචතුරස්‍ර ගාන මේ විදිහට තමයි මේ වගේ ගැටලුවකදී අපිට කේටි ක්‍රමයක් විදිහට හොයාගන්න පුළුවන්. ඉතින් පුතේ මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ කියලා. ඒතකොට මේකෙදි මම තව ගානක් හදන්න යන්නේ. ඔයාලට මේකේ
කොටු 4ක් තියෙන එකක්, කොටු 3ක් තියෙන එකක්, නැත්නම් කොටු 6කට බෙදලා තියෙන එකක් අරගෙන මේ විදිහටම හදලා බලන්න පුළුවන්. ඒකට පුතේ කොටු 6ක් තියෙන එකක් නම් අපිට තව මේක පැත්තකට එක ගානේ වැඩි වෙනවා. ඒකට පුතේ මෙතන 6ක් විදිහට අපිට ලකුණු වෙනවා. ඒකට පුතේ 6 වැඩි කිරීම 6 කියලා දාගෙන මෙන්න මේ සම්පූර්ණ දෙමකට ඒකේන උත්තරේ. ඒකට 6 වැඩි කිරීම 6 කියන්නේ 36නේ. ඒතකොට මේක මෙන්න මෙතනට මේ සම්පූර්ණ 1 4 9 16 25 කියන එකට 36 කියන එකත් එකතු කරලා අපිට ඒ වගේ රූපයක් ආවොත් උත්තරේ හොයාගන්න පුළුවන්. හරි පුතේ මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. මොන හරි ගැටලු තැනක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අපිට ලයික් එකකුත් දාන්න. ඒ වගේම පුතේ ඔයාලා හිතනවා නම් අපි මේ පාඩම් මාලාවත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න හොඳයි මේකෙන් ඔයාලට දැනුමක් ලැබෙනවා කියලා හිතනවනම් අපි subscribe කරලා තියාගන්න. ඒතකොට පුතේ ඔයාලට පුළුවන් අපි මේ දාන වීඩියෝ දෙකටම බලන්න. හරි පුතේ එහෙනම් අපිත් එක්ක එකතු වුණා හැමදෙනාටම ස්තුතියි. ආයුබෝවන්.